සුබ දවසක් යාළුවනේ. ඉතින් අදත් රසම රස බ්‍රවුනි එකක් හදාගන්න හැටි තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් අපි බලමු එකට මොනවද අවශ්‍ය කරන්නේ කියලා. බබාලගේත් නිවාඩු කාලේ ඔයාලට ලේසියෙන්ම මේක හදලා දෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ අවශ්‍ය දේවල් ප්‍රමාණයන් එක්ක දාන්නම්. මුලින්ම මේ විදිහට ඩාර්ක් චොක්ලට් අරගෙන ඩාර්ක් චොක්ලට් ටිකට බටර් ටික දාලා මේක ඩබල් බොයිල් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මයික්‍රෝවේව් එකේ දාලා ගන්න. ඉතින් මම මයික්‍රෝවේව් එකේ තමයි දාන්නේ. දාලා විනාඩි 2ක් විතර මම තිබ්බා. තියලා මේක හොඳට මෙල්ට් කරගත්තා. එළියට ගත්තට පස්සේ මේ වගේ තමයි ඔයගොල්ලන්ට පේන්නේ. ඉතින් මේක හිමින් හොඳට මික්ස් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහ වෙනකන්. ඉතින් ඒක පැත්තකින් චුට්ටක් නිවෙන්න තියලා ඊට පස්සේ අපි ඊතුරු මිශ්‍රණය හදාගන්න හැටි බලමු. ඊට පස්සේ සීනි මම ග්‍රෑම් 200 කරන් තියෙනවා. සීනි ග්‍රෑම් 200ට බිත්තර ගෙඩි 2යි වැනිලා තේ හැන්දකුයි ඒ වගේම ලුණු තේ හැඳි 8න් එකක් විතර චුට්ටි ප්‍රමාණයක් එකතු කරගන්න ඔයාලට පුළුවන්. ඊට පස්සේ මේ දේවල් ඔක්කොම මම හොඳට මික්ස් කරගන්නවා. ඔයාලට බීට් එක යූස් කරන්නත් පුළුවන් මේ වෙලාවේ. මේ ටිකේ සීනි හොඳටම දිය වෙන්න ඕනේ. ඊට පස්සේ පාම් පිටි ග්‍රෑම් 90කට කොකෝ පවුඩර් ග්‍රෑම් 30ක් එකතු කරලා මේ විදිහට මම එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටිකත් හොඳට කලවම් කරගන්න ඕනේ. ඊළඟට අපි කලින් ලෑස්ති කරගත්ත චොකලටුයි බටරුයි මිශ්‍රණය එකතු කරගන්නවා. ඒ ටිකත් එකතු කරලා මේ විදිහට තික් බැටර් එකක් වගේ හදාගන්න ඕනේ. ඔයාලට කැමති නම් මේ වෙලාවේ නට්ස් ජාති එකතු කරන්න පුළුවන්. මම වයිට් චොකලට් ටිකක් තිබිලා ඒ ටික එකතු කරගත්තා. එහෙම නැත්නම් ඔයාලගේ චොකලට් ලොකු කෑලි කපලා උනත් එකතු කරගන්න පුළුවන්. මේක ගොඩක් වෙලා එළියේ කලවම් කර ඉන්න එපා. එහෙම වුණොත් මේක අපි oven එකට දැම්මට පස්සේ පිම්බිලා එන්න බලනවා. ඒක නිසා ඉක්මනින් මේක හදාගෙන අපි ට්‍රේ එකට දාලා බේක් කරගන්න අවශ්‍යයි. 8 කේක් ට්‍රේ එකකට තමයි මම අද මේ බ්‍රවුනි එක දාගන්නේ. ඉතින් ඔයිල් පේපර් එක දැම්මට පස්සෙත් ඔයාලට පුළුවන් යටට බටර් ටිකක් ආයිත් ගාලා ඒක උඩින් බ්‍රවුනි මිශ්‍රණය දාන්න. මොකද මේක කේක් එකක්ම නෙමෙයි. ගොඩක් වෙලාවට ඔයිල් පේපර් එකේ ඇලෙන්නත් පුළුවන්. ඒක වළක්ව ගන්න තමයි බටර් ටිකක් අපි අඩියට ගාන්නේ. මේ තියෙන්නේ විනාඩි 45ක් විතර 50ක් විතර ගියාට පස්සේ බ්‍රවුනි එක තියෙන විදිහ. ඉතින් මේ බ්‍රවුනි එක ටිකක් ෆජ් ගතියෙන් වැඩි. ඉතින් අර සාමාන්‍ය චොකලට් කේක් එකක් වගේ නෙමෙයි. ඉතින් මේක ඔයගලන්ට පුළුවන් තව ටිකක් වැඩිපුර වෙලා තියාගත්තොත් oven එකේ ටිකක් හයිය ගතියට ගන්න පුළුවන්. නැත්තම් මේක සාමාන්‍යයෙන් ඇලෙන සුළු විදිහට තමයි බ්‍රවුනි එක තියෙන්නේ. බ්‍රවුනි එක කට් කරද්දි පිහිය ටිකක් උණු වතුර ගිලලා තියලා පිහ දාලා බ්‍රවුනි එක කට් කරගන්න. මොකද එතකොට ලස්සනට අපිට කෑලි කපා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම රසම රස බ්‍රවුනි එකක් හදාගත්තේ. ඉතින් පොඩ්ඩොත් මේ දවස්වල ගෙවල් වල ඉන්න නිසා ඔයාලට පහසුවෙන් හදලා දෙන්න පුළුවන් එයාලට. ඉතින් ආයෙත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අපි ගිහින් එන්න. ඔයාලා හැම දිනාටම සුබ දවසක්. Thank you.